බුදු සාදු බුදු සාදු සඳුන් රසක් වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම් ඔබගේ පාමුල සමන් වෙලාක් වී සුවඳ මලින් සැරසෙන්නම් සුවඳ මලින් සැරසෙන්නම් බුදු සාදු බුදු සාදු නිලුම් මලක් වෙන්නම් මම නිලුම් මලක් වෙන්නම් මගේ අතීතයේ මතක් කරගන්නකොට මට හරිම සතුටක් දැනෙන්නේ අනිත් එක මට පොඩි අමතක වෙලත් නැහැ ඒ කියන්නේ සතුට වැඩි නිසාත් ඒකම ඒවා ඊටාම මේ බොහොම වගකීමෙන් ලබාගත්තු මතක සටහන් නිසා ඒ මතකේ හැමදාම අලුත් වෙවි තියෙනවා මට මතක් වෙනවා මගේ පාසල් අවදියේ මම ඉගෙන ගත්තේ කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හාමුදුරුවන්ගේ නමින් තමයි මේ පාසල තිබුණේ මයි ගම අලුත් ගම දකුණේ කොළඹට තාත්තගේ රස්සාව නිසා අපි කොළඹට ආවා අපේ පවුලේ ඇත්තටම 9 දෙනෙක් මම 4 වෙනියා අම්මයි තාත්තයි ඉතින් බොහොම මේ ගැමි අම්මයි තාත්තයි ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තටම ලොකුම හීනේ වෙලා තිබුණේ අපි ඔක්කොටම උගන්වන්න හොඳට අපේ පවුලේ මේ මම විතරමයි මේ මෙහෙම මේ ශාස්ත්‍රයකට අවතීර්ණ වුණේ මට ධෛර්යය දෙන්න ඇත්තටම ඒගොල්ලන්ගේ දැනුම එහෙම ඒ තරම් තිබුණේ නැහැ ඉතින් පුළුවන් දෙයට මේ යොමු කරා මට මතක් වෙන්නේ මගේ මේ පන්ති බාර ගුරුතුමී මේ වෙලාවේ මේ එන් මාග්‍රට් පෙරේරා ගුරුතුමී තමයි මාව මාග්‍රට් පෙරේරා ගුරුතුමී තමයි මං හිතන්නේ මං ගැන සෙවිල්ලෙන් පසු වුණු පළවෙනිම තැනැත්තිය කියලා. මේ ඇය මගේ මේ පන්තියේදී මම මේ කවි කියන්නේ එහෙම මුගක් දක්ෂයි කියලා තීරුම් අරගෙන මාව ඒ කාලේ මේ ළමා මණ්ඩපයට එක්කරගෙන ගියා 953 වගේ කාලේ තමයි මට මතක තියෙන්නේ මට අවුරුදු 9ක් 10ක් වගේ වයස කාලේ කරුණරත්න අබේසේකර මහත්මයා සරත් විමලවීර මහත්මයා තමයි ඒ කාලේ ළමා මණ්ඩපේ කළේ මේ කාලවකවානුවත් ඇත්තටම මම අද මතක් කරන්නේ හරීම මේ භක්තියනුයි සන්තෝෂෙනුයි මොකද මේ අදත් මං හිතන්නේ අපිට ඇහෙන්නේ ඔය ඒ කාලේ අපි ගායනා කර සින්දු රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කෙලුම් තුසාර හාර හායති ගලා හැලෙනවා පුතුගේ සිඟිති දෙතොල් වලට සිනාගෙනෙනවා අනුතාත් නෙළුම් විලේ පාවෙන මල් රේණුවලින් සුවඳ උරා හිමින් හිමින් සුළං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා පවන් සලනවා මම හිතන්නේ මට වඩා ජේෂ්ඨයි මල්ලිකා කහවිට
එස්ලියනගේ හුඟක් අය හිටියා අජන්ත රණසිංහ හුඟක් අය හිටියා මේ අපිට හිටිය පිම්රෝස් ජයසිංහ මේ දැන් බොහොම දක්ෂ මේ වෛද්‍යවරියක් කියලා ඉන්නවා හුඟක් අය හිටියා අපිට ඒ දෙවනි කණ්ඩායමේ තමයි මම හිටියේ මම සුධර්මා එතකොට මේ චන්ද්‍රානි ගුණවර්ධන හුඟක් කට්ටියක් අපි හිටියා ඉතින් මේ ළමා මණ්ඩපේ මම හිතන්නේ අපි උන්න කාලේ තිබුණු ඒ ගීත තමයි මම හිතන්නේ අදත් හුඟක් ජනප්‍රිය මුල් කාලෙක වගේ ඔය දැන් නිවාඩු කාලේ හින්දා පන්තියේ ඉහළ දාන කාලේ ආවා හුරතල් පොඩි හාවා මහරෑටත් අපේ අම්මා කොළඹ ගිහිල්ලා ඒ කාලේ මේ සංගීතය නිර්මාණය කළේ මේ ඩීඩී ඩැනියල් තමයි හුඟක්ම සංගීතය නිර්මාණය කළේ ළමා මණ්ඩපේ කරු අය ගොඩක් ලිව්වා එතකොට හුඟක් අය ලියපු පිටින් ලියපු අය හුඟක් හිටියා විල කලවන පෙම් ජල රේඛා ඒ විල මැද සීතල සඳ රේඛා දැසෙහි තවරා ආදර රේඛා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකයේ ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකයේ මීර පතා ආදරේ ඇත්තටම මේ ගීතය මම හිතන්නේ සාර්ථකව ගායනා කරගන්නට මම ළමා පිටියේ කාලයක් තිස්සේ අර ලැබූ පුහුණුව ගාක් දුරට බලපාන්න ඇති මේ ගීතය ගායනට ලැබුණු අවස්ථාව මම හිතන්නේ මගේ ජීවිතේම ලබා ගන්න පුළුවන් ඉහළම මේ අවස්ථාව මම හිතන්නේ මේ ගීතේ ගායන්නට ලැබුණු අවස්ථාව. අක්කයාට නන්දා මාලිනී කෙනෙකුත් නැහැ. මමත් නිකන් ඔහේ සාමාන්‍ය ගෘහණියක් වෙයි එක්ක කවුරු හරි වෙයි. ඇත්තටම මම මේ අවස්ථාවේ මගේ নমස්කාර පූර්වක භක්තිය දෙනවා මම අමරදේව සර්ට. මොකද මම ළමා පිටියේ ගීත ගයන එක අහගෙන ඉඳලා කාලයක් තිස්සේ මා ගැන සෙවිල්ලෙන් ඉඳලයි මේ චිත්‍රපටයේ ගීත ගායනය සඳහා අමරදේව සර් මාව තෝරගත්තේ. මොකද ඇත්තටම ඒ තෝර ගැනීම කියන්නේ මං වගේ කෙනෙක් තෝර ගැනීම ගැන මම අදත් මම හිතනවා මේක කෙසේ මාව මේ තෝරගත්තද කියලා. මොකද අමරදේව සර්ට ලැබුණු පළවෙනි චිත්‍රපටිය. එතකොට මේ සෙරන්ඩීප් සමාගම කියලා මේ අලුත් සමාගමක් පිහිටවලා මේ සමාගමේ මයික් විල්සන් මහත්මයා, තිස්ස ලේනසූරිය මහත්මයා, ශේෂ පලියක්කාර මහත්මයා මේ තුන්දෙනා එකතු වෙලා මේ සෙරන්ඩීප් කියලා මේ අලුත් සමාගමක් පිහිටවලා අමරදේව සර්ගේ පළවෙනි චිත්‍රපටිය මාව මේ ගීත ගායනයට එක් කරගත්තා. ඒකම අපේ ගුවන් විදුලියේ ඒ කාලේ ශබ්ද පරිපාලකවරයෙක් හැටියට හිටියා. ඒ කාලෙත් නාරද දිසාසේකර ගීත ගායනා කළා. ඔහුව තෝරගත්තා මේ යුග ගායනයේ අනිත් ගායනයේට. දැන් ඇත්තටම මේ ගීතේ ගායනා කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දිත් මම මේ ශබ්දාගාරයේ කිට්ටුව තිබුණා මේ අර ජෑම් ගස් කියන ගස් జాතිය. මම ওই ජෑම් කඩ හිටියා ওই ගහේ අත්තකට නැගලා. මේ සිංහල අපගේ රට මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප අද පන ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි
විවිදුන් විරුදරුවන්නේ මේ ගීය සාරවිට චිත්‍රපටයට ඇතුළත් වුණේ මේකේ රංගපෑවේ සෝබනි අමරසිංහ නිලිය පාසල් ගුරුවරියක් හැටියට දරුවන්ට මේ ගීයක් උගන්වන අවස්ථාවක් මේ තියෙන්නේ. මේ ගීය රචනා කළේ මහගමසේකරයන් අමරදේවසගේ සංගීතය. මම හිතන්නේ මට ලැබුණු තුන්වෙනි සම්මානය තමයි මේකට ජනාධිපති සම්මානිකුත් ලැබිලා තියෙනවා. මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප හද පන ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි. දිගටම වගේ චිත්‍රපටි ගණනාවක් මට ලැබුණා. විසතුරු සිරිත චිත්‍රපටිය, සාරවිට චිත්‍රපටිය, සැඩොල් කඳුළු මේ ආදි වශයෙන් ගොඩාක් චිත්‍රපට ගණනාවක් හම්බුණා. ඒ වගේම මම හිතන්නේ මගේ ගායන ශෛලිය සහ ගායන හැකියාවන් මට වැඩි දියුණු කරගන්නට පුළුවන් වුණා. මේ විවිධ සංගීත අධ්‍යක්ෂකවරු යටතේ මට මේ ගීත ගයන්න හම්බුනේ. අනිත් එක මටවත් තේරුන්නේ අපේ රටේ හිටිය තාම දක්ෂම කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලෝ එක්ක මම ආපවැරලා බලනකොට ඒගොල්ලෝ එක්ක වැඩ කෙරුවද කියන එකත් මට ඇත්තටම හිතෙන්නේ මට දැන් හිතනවා මම බොහොම සෙල්ලම් විදියට නේද මම ඒ අයත් එක්ක වැඩ කරුවේ කියලා. මම හිතන්නේ ප්‍රේමසිරි කේමදාස මහත්තයා, එතකොට සෝමදාස ඇල්විටිකල, ලයන ලල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න, ඩී.ආර්. පීරිස් මේ වගේ සෑහෙන සංගීත අධ්‍යක්ෂකවරු රාශියක් යටතේ මට ගීත ගායන්න හම්බුණා. මහගිරි අරණේ මේ දිවි උයනේ උඩ වැටියා මල සුවඳට පිපුනේ සුවඳට සිත හකුලා බඹරෙකු මල වෙත බැල්ම හෙලා බඹරෙකු සුවඳට සිත හකුලා දවසක මුතු වැල් ගිනිනවා ගෙනත් නුඹට පළඳවනවා පළඳවලා හැඩ බලනවා මගේ සුරතලියේ කිංචි පිංචි පුංචි පැංචි කිංචි පිංචි පුංචි පැංචි හඳහාමි කියලා මම තනිකර ළමයින්ට කැසට් පටයක් නිර්මාණය කළා. ඒකෙත් ඒ තනුව සම්පූර්ණ නිර්මාණය කරේ මමමයි. දරුවෝ වෙනුවෙන් යමක් ඉදිරිපත් කිරීමේදී අතරම බොහෝ අය ඒකේ මේ වෙළඳ ඉලක්කයක් තිබෙයිද කියලා සොයා බලන අවස්ථා තියෙනවා. දරුවන්ට හුඟක් නිර්මාණ දේවල් මම හිතන්නේ අඩුයි. මමත් මගේ සංගීත පාසලක් පවත්වන මම ළමයින් වෙනුවෙන්මයි මගේ සංගීත පාසල මම පවත්වගෙන යන්නේ සංගීත ආශ්‍රමයේ නමින්. ඉතින් ඒ නිසාත් මම හුඟක් දුරට ළමයි එක්ක වැඩ කරන නිසාත් මගේ නිර්මාණවලදී මම උත්සාහ ගත්තා ළමයින් වෙනුවෙන් යම් කිසි ගීතයක් දෙකක් හැම වෙලෙම ගායනා කරන්න. දැන් අයන්න කියන ලොවටම ඇහෙන ගීතේ අයන්න කියන්න ලොවටම ඇහෙන එන්න මගේ මල්ලේ දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී පාස
සැලනම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැලගේ සිත දිනමින් පාසෙවනේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න එහි සැරිසරන්න එන්න මගේ මල්ලි. පිරිස් සංගීතඥයා ගැනත් ඇත්තටම යමක් කියන්න ඕනේ. ඔබ කිව්වා වගේ ඔහු ඊටාම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම හොඳ ගුරුවරයෙක්. මම හිතන්නේ මේ අද ඉන්නවා නම් බොහෝ තබ්ලාව පිළිබඳව ගුරුහරුකම් ලබාගත්තු ගෝල පිරිසක් ඉන්නවා නම් ශිෂ්‍ය පිරිසක්, ඒ ඔහුගේ ගෝලයෝ හුඟක් මේ වගේම බොහොම නිහතමානී මේ පුද්ගලෙක්. ඒ ගීය යොවුන් වසන්තේ අම්මා වරුණේ අම්මා වරුණේ සම්මා සම්බුදු අම්මා දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අත පා ඒ කඳුලලි පිසිනා අම්මා වරුණේ මේ ගීය මං හිතන්නේ මුළු විශ්වයේම මව්වරුන් වෙනුවෙන් පිදු උපහාරයක් කියලායි මට හිතෙන්නේ. මේ ගීය රචනා කළේ ධර්මසිරි ගමගේ මහත්මයා, ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ තනු නිර්මාණයක්. යසයිසුල් කියන චිත්‍රපටයටයි මේ ගීය ඇතුළත් වුණේ. මේ ගීය පිළිබඳව එක සිද්ධියක් මම කියන්න කැමතියි. මේ ගීය පටිගත කිරීමට ගිය අවස්ථාවේ මම හිතුවා මේ ගීය එකවරම ගායනා කරපු මේ හොඳයි. මේ නැවත ඒ මගේ භාවාත්මක තැන් ඒ ගීතයේ තුලින් බිඳිලා යන්නත් පුළුවන්. ඒ නිසා මා ප්‍රාර්ථනාවක් කරගත්තා මේ ගීය මට එකවරම ගායනා කරගන්නට පුළුවන් වුණොත් ලොකු භාග්‍යයක් කියලා. ඒ වගේම මේ ගීය මම ගායනා කළේ එකවරයි. ඒ එකවර ගායනා කරපු පටිය තමයි තාම තියෙන්නේ. මම ඒකට තුඟාක්ම සන්තෝෂ වෙනවා. මම අදටත් ඇත්තට මේ ගීය ගායනා කරන්නේ බොහෝම භක්තියෙන්. මේ සියලුම මව්වරුන්ට මගේ මව විතරක් නෙවෙයි, මං හිතන්නේ අපි ඔක්කොගෙම අම්මලා අපේ අම්මලා. ඒ හැඟීම තමයි මට මේ ගීය පිළිබඳව තියෙන්නේ. ඇත්තටම මට දියණියන් දෙදෙනෙක් ඉන්නේ. මගේ පළවෙනි දියණිය උපන්නේ කොළඹ කාසල් මේ රෝහලේ 1970 නොවැම්බර් 18 වෙනිදා. මේ ඉපදුණු වෙලාවේ මම හිතන්නේ මට මේ ගීය ගායලා මම එතකොට තිබුණේ නෑ. 1970 මගේ දියණිය ඉපදුනාට පස්සේ මම ගීයක් ගායනා කරා මට මව පදවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැනුනේ අම්මී කියලා. මට මව පදවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැනුනේ අම්මේ
අගේ මට දැනුනේ මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් නිරන්තරේ පෙනේරිනම් ආල කතන්දර හොර රහසිල් කියාවිනම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේරිනම් ආල කතන්දර හොර රහසිල් කියාවිනම් ඔබේ උණුසුම් සුව ලැබේවිනම් මියන තුරා ආදරේ කියන්නම් මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට සරුවසේ එළියම යන්නම් සඳට තරුවසේ එක ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් මලට රේනුසේ මට මතක නෑ පාන කෝඩු එහෙම හුඟක් ලස්සනයි. ඊටාම දක්ෂ මේ කණ්ඩායම් කීපයක් අපේ ඉන්නවා. මට ආසාවක් තිබුණා මේ ශක්ති කණ්ඩායමත් එක්ක වැඩ කරන්න. මොකද මම ඊට ඉස්සෙල්ලා මොහන් රාජ් ප්‍රමුඛ අප්සරාස් කණ්ඩායම සමග වැඩසටහනක් කළා රූපවාහිනියේ. ඒ වගේ ආසාවක් තිබුණා මේ ශක්ති කණ්ඩායමත් එක්ක වැඩ කරන්න. ඉතින් මේ අපි බොහොම සාකච්ඡා කරා උපාලි සුනිල් ආරියරත්න මම එතකොට ශක්ති කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා මේ රූපවාහිනියටයි මේ වැඩසටහන කළේ. මේ වැඩසටහන ඉතාම ජනප්‍රිය වුණා. ඉන් පස්සේ මේ ගීත හරියට මේ රසිකයා ඉල්ලන්නට පෙළඹුණා. පස්සේ නිලම්බරේ නමින් මේ කැසට් පටයක් ඉදිරිපත් කරමු කියන යෝජනාව මත ශක්ති එතකොට සිය ශක්ති වෙලා තව ගීත ටිකක් අපි මේ මුල් කරගත්තා. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලි ගිම්හාන කාලේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලි ගිම්හාන කාලේ ලොකු දුව වරුණී රසෝජා දුව නැටුම් ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඇය විවාහකයි. ඇය විවාහ වී සිටින්නේ චමින්ද ගමගේ ධර්මසිරි ගමගේ මහත්මයාගේ ලොකු පුතා චමින්ද ගමගේ. ඔවුන්ට පුංචි දියණියක් ඉන්නවා.
මගේ මිනිපිරි දැන් මගේ හුරතලි රන්දිගමගේ මගේ දෙවෙනි දුව අමා සාරදා දුවත් මේ ළමා අධ්‍යාපනය පිළිබඳව ගුරුවරියක් හැටියට සේවය කරනවා. දෙන්නම මේ කලාවට බොහොම කැමතියි. ලොකු දුව නැටුම් කරනවා, ඔය බෙර ගහනවා, මේ ගායනිත් සින්දුත් කියනවා. මම ඇත්තටම මගේ ජීවිතය ගැන මම හුඟා සන්තෝසයි, ආඩම්බරයි. මොකද මේ මම බොහෝම ගැමි පරිසරයක ඉපදුණු දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා මේච්චර දුර පැමිණීම. ඒ කියන්නේ මම මගේ සමහරක් වෙල දුකේදී සැපේදී හැම වෙලාවෙදීම මට ශක්තියට බොහෝ පිරිස හිටියා. ඒ නිසා මගේ ජීවිතේ මට ශක්තිමත් කරගන්නට අවස්ථාවල් ගොඩාක් ලැබුණා. හොඳට හයියෙන් පය තියලා පොළවේ නැගී හිටින්න මට මේ අවස්ථාවල් ගොඩක් ලැබුණා. මේ සියලු දේටම මම හිතන්නේ අපේ රටේ ජනතාව තමයි මම හිතන්නේ මට ලබා දුන්නේ ශක්තිය. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන පස් දොඩවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුණේ නැත